සියලු දෙනාටම සුබ දවසක්. යේසු පිහිටයි. ඔබ දෙවියන් වහන්සේ තුල අද දවසේ යේසුස් වහන්සේව පෞද්ගලික ගැලවුම්කාරයා හැටියට පිළිගත් දේව දරුවෙක් විය හැකියි. එසේ නැතහොත් දෙවියන් වහන්සේ තුල වර්ධනය වූ ආත්මිකව ශක්තිමත් වූ ආලේපලත් දේව දරුවෙක් 16ක් විය හැකියි. අපි බලමු කොරින්තිවරුන්ට යවූ පළවෙනි යවුම් පත්‍රයේ 10 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ සිට මනුෂ්‍ය විසින් ඉවසිය හැකි පරීක්ෂාවක් මිස අනිකක් නුඹලාට පැමුණුනේ නැත. ආයමත් මම කියනවා මනුෂ්‍ය විසින් ඉවසිය හැකි පරීක්ෂාවක් මිස අනිකක් නුඹලාට පැමුණුනේ නැත. නමුත් දෙවියන් වහන්සේ විශ්වාස කෙනෙක්ය. උන්වහන්සේ නුඹලාගේ පුළුවන්කමට වඩා නුඹලා පරීක්ෂා කරනු ලබන්ට ඉඩ නොදී. මම නැවතත් කියනවා දෙවියන් වහන්සේ විශ්වාස කෙනෙක්ය. උන්වහන්සේ නුඹලාගේ පුළුවන්කමට වඩා නුඹලා පරීක්ෂා කරනු ලබන්ට ඉඩ නොදී නුඹලාට පරීක්ෂාව ඉවසිය හැකිවන පිණිස ඒ සමග ගැලවෙන මාර්ගයද සාදා දෙනසේක. මෙතන දේව වචනේ පැහැදිලි ලෙස කියනවා අපිට යම්කිසි පරීක්ෂාවක් ආවොත් එය අපිට ඉවසිය හැකි ප්‍රමාණයට පමණයි දෙවියන් වහන්සේ ඉඩ දෙන්නේ. ඒ වගේම අනාගතවත් වූ දානියෙල්ගේ පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදය අපි බලමු. කවුරු නමුත් 30 දවසක් යනතුරු ඔබගෙන් මිස යම් දෙවි කෙනෙකුගෙන්වත් මිනිසෙකුගෙන්වත් කිසියම් අයදුමක් කළොත් ඔහු සිංහ ගුහාවේ දබනු ලැබේය කියා රජ පනතක් පනවා ස්ථීර තහනමක් ඇති කළා. මම මේ පදේ කොටසක් අඩුවෙන් කිව්වේ. අපි දකිනවා දානියෙල් මේ දේ පිළිගන්නේ නැතුව තමා අදහන ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේට සාමාන්‍ය පරිදි දවසට 3 පාරක් নমස්කාර කරනවා. ඔහු සිංහ ගුහාවට දමනවා. නමුත් සිංහයෝ ඔහුට කිසිම කරදරයක් කරන්නේ නැහැ. ඔබත් සමහරලාට යම්කිසි ප්‍රශ්න කරදර වලින් යන්න ඇති. හැරිලා බලන්න මේ ප්‍රශ්න කොහොමද විසඳුනේ කියලා. දෙවියන් වහන්සේ ඔබට දරා ගන්න බැරි වුණු ප්‍රශ්නයක් එවල නැතුව ඇති. ඒ වගේම අද දවසෙත් ඔබතෝ කෝටික ප්‍රශ්නයකට මුහුණ පාලා ඇති. පළමුව බයවීම අත්හරින්න. දෙවියන් වහන්සේ ඔබට කරන්න කියන දේ කරන්න. දෙවියන් වහන්සේගේ සේවය, වැඩය ඔබට කියු ආකාරය කරගෙන යන්න. ඔබේ ප්‍රශ්නයට අදාළ වන ලෙස ඔබේ යාච්ඡා කාලවල ශබ්ද නගා ආදිපත්‍යෙන් ප්‍රකාශ නිකුත් කරන්න. ඒ ප්‍රශ්නයට අදාළ ප්‍රකාශ නිකුත් කරන්න. එහෙම නැත්නම් මම දැන් කුඩා යාච්ඡාවකින් ඔයගලන්ට මඟ පෙන්වනවා. ස්වාමීන් වහන්සේ මාගේ එන්ජේරාය මට හිඟයක් නොවන්නේ. උන්වහන්සේ නිල් ගොදුරු බිම්මල මා ළඟින්ද සලස්වා නිශ්චල වූ දියාසරින් මාගෙන යනසේක. දෙවියන් වහන්සේට ස්තුතියි. යේසුස් වහන්සේට ස්තුතියි. ශුද්ධාත්මයන් වහන්සේට ස්තුතියි. මම වාතාවරණයට අණ කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් මම වාතාවරණයට අණ කරනවා. යේෂුවා මෙෂියාගේ නාමයෙන් දිගින් දිගටම කියන්න. යේෂුවා මෙෂියා, යේෂුවා මෙෂියා, යේෂුවා මෙෂියා. මෙසේ දිගින් දිගටම ඔබේ යාච්ඡා කාලවල ඔබ වහන්සේ දෙවියන් වහන්සේ ඔබට දෙන ප්‍රකාශ දේව වචන ගීතිකා වලින් උන්වහන්සේට ප්‍රකාශ කරන්න. උන්වහන්සේට මොරගසන්න. ප්‍රශ්නයට අදාළ ගීතිකා ආදිපත්‍යෙන් ගායනා කරන්න. මම ගීතිකාවක කොටසක් ඔයගලන්ට උදාහරණයක් ලෙස මෙතන ගායනා කරනවා. ආලේප කරන් සමිඳුනේ ඔබව නමදින්නට ස්පර්ශ කරන් සුදතුනේ සේවය කරන්නට. සමහරලාට ඔබේ ප්‍රශ්නය එකපාර විසඳෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වෙලාවට තවත් ගැඹුරට යන්න. ගැඹුරට ගොස් උන්වහන්සේ යේසුස් වහන්සේගේ නාමයෙන් තරවටු කරන්න. එසේත් නැතහොත් ඉරිදරව ලබා ගනිමින් දිගින් දිගටම ඔබේ යාච්ඡා කාලවලදී ප්‍රශ්න ඔසවන්න.
මං ඉස්සෙල්ලා කිව්වා අර යොෂුවා මෙෂියා කියලා. මම වෙන දවසක ඒ යේසුස් වහන්සේට ඒ ග්‍රීක හෙබ්‍රේව භාෂාවලින් එන නම මම ඔයගලන්ට තව දවසක පැහැදිලි කරන්නම්. සියලු දෙනාට යේසු පිහිටයි.